හරි අදත් ඔයගොල්ලෝ හැමෝම ප්‍රාර්ථනාවෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේ වීඩියෝ එකේ කොහොමද මේ වගේ thumbnail එකක් ඔයගොල්ලෝගේ PC එකෙන් free හදාගන්න කියලා. ගොඩක් අනිත් YouTubersලා thumbnail හදන්නේ Photoshop, PicsArt වගේ ඒවායෙන්. ඒවා PicsArt එක නම් buy කරන්න ඕනේ. ඒක phone එකේ එක. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ PC එකෙන් කොහොමද thumbnail එකක් හදාගන්න කියලා. මේක නිකන් Photoshop වගේ. හැබැයි අපි Photoshop එහෙම app එක ගන්න ඕන අපි buy කරන්න ඕනේ. මේක buy කරන්න ඕනේ. මේක website එකක්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අන්තිමේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා ඉල්ලනවා. දැන් අපි බලමු මොකක්ද website එක කියලා. ඔයගොල්ලෝගේ browser එකක් open කරගෙන මෙතන search කරන්න ඕනේ Canva කියලා. CANVA කියලා search කරාම ඔයගොල්ලෝගේ website එක පෙන්නනවා. දැන් ඔයගොල්ලන්ට පෙන්නන website එක පෙන්නනවා. අපි ඒකට යන් දැන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මෙතන ආවට පස්සේ ඔයගොල්ලන් මෙතන sign up වෙන්න හරි login වෙන්න හරි එනවා. මම මෙතන දැන් ඔයගොල්ලෝ sign up වෙන හැටි පෙන්නන්නම්. website එක load වෙන ගමන් තියෙන්නේ මම ඔයගොල්ලෝ website එක load වුණාම පෙන්නන්න. දැන් ඔයගොල්ලෝ පෙන්නන ඇති මම අතනින් login කියන එක ක්ලික් කරාට පස්සේ log වුණා. දැන් ඔයගොල්ලෝගේ Gmail එකෙන් auto එක log වෙනවා. දැන් අපි බලමු කොහොමද මේකෙන් thumbnail එකක් හදාගන්න කියලා. දැන් ඔයගොල්ලෝ මේ website එකට ගියාම මෙතන පෙන්නනවා YouTube thumbnail doc whiteboard presentation social media video website වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. මෙතනින් මම කරපු project ගොඩක් තියෙනවා. උදේ මෙතන මේ YouTube thumbnail කියන එක ක්ලික් කරමු. website එක load වෙනවා. දැන් ඔයගොල්ලන් පේන website එක තාම load වෙන ගමන් තියෙනවා. මම ඔයගොල්ලන් load වුණාම පෙන්නන්න. දැන් හරි website එක load වුණා. ඔයගොල්ලෝ මුලින්ම මේ site එකෙන් thumbnail එකක් edit කරගද්දි කරන්න ඕනේ මෙතනින් ඔයගොල්ලෝ කැමති design එක තෝරගන්න එක. මේ වගේ thumbnail එකක් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. මම දැන් මේ ඔයගොල්ලෝ මේ මෙතන පේනවා නේද? රාජතුමාගේ රොටුන් එක සලකුණක් තියෙනවා. ඒ රොටුන්ෙන් පෙන්නන්නේ ඒ thumbnail design එක අපි buy කරන්න ඕනේ. ඒක නැති සාමාන්‍ය විදිහට තියෙන ඒවාට තමයි අපිට free පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මෙතන මේ තියෙන පළවෙනි එක select කරගන්නවා. ආයෙ ඔයගොල්ලන් මෙතනින් ඔයගොල්ලන් දැන් vlog කරනවා නම් ඒකට අදාළ category එකකට thumbnails මෙතන තියෙනවා. ඒ වගේ ඔයගොල්ලන් මෙතනින් ගොඩක් දේවල් තෝරගන්න පුළුවන්. දැන් අපි මොකක්ද style එකක් තෝරගමු. මෙතන ඔයාලට කැමති මෙතන style එකක් තෝරගන්න. හැබැයි මේ pro කියලා වැටෙනවා ඔයගොල්ලෝ තෝරගන්න ඕන. ඔයගොල්ලන් buy කරන්න ඕන. අපි දැන් මෙතනින් මේක තෝරගමු. දැන් ඔයගොල්ලන් පෙන්නනවා ඇති මෙතන මම තෝරගත්ත මේක ආවා thumbnail එක. අපි දැන් බලමු මේක අපිට ඕන විදිහට කොහොමද අපි වෙනස් කරගන්නේ කියලා. දැන් මෙතන මේ vlog කියලා තියෙනවා. ඔයගොල්ලන් කැමති නම් තියන්න පුළුවන් නැත්නම් අයින් කරන්න පුළුවන්. මේක මම දැන් අයින් කරන්න ඔයගොල්ලන් පෙන්නන්න ඕන හින්දා. දැන් ඔයගොල්ලන් මෙතෙන් ඔයගොල්ලෝ ළඟ තියෙන picture එකක් දාගන්නත් පුළුවන් ඕන. දැන් අපි මෙතන මම ඔයගොල්ලන් කියලා දුන්නේ මේ design කියන section එකෙන් ඔයගොල්ලෝ මොකද්ද කරගන්න ඕන කියලා. දැන් ඔයගොල්ලෝ මේ alignments කියන එකෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. alignments කියන්නේ ඔයගොල්ලෝ Photoshop වගේ පාවිච්චි කරනවා නම් එක්ක ඔය file වගේ කරනවා නම් ඔයගොල්ලෝ එක එක design කරන්න ඒවට ඔයගොල්ලෝ දානවා නේද මෙන්න මේ වගේ එක එක හැඩතල වගේ දේවල්. ඒවා තමයි alignments කියන්නේ. ඔයගොල්ලෝගේ thumbnail එක හදාගත්තී ඔයගොල්ලෝ මේ වගේ ඒවා add කරගන්න පුළුවන්. මේ වගේ එක මේකට හරියන්නේ නැහැ. මේක නිකන් gaming වලට වගේ මේ alignment එක හරියනවා. ඒ වගේ ඔයගොල්ලෝ මේක හදාගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මේ alignments වලින් ඔයගොල්ලන් කරන්න පුළුවන් දේවල්. දැන් අපි මෙතන text කියන එක ක්ලික් කරමු. දැන් ඔයගොල්ලන් පේනවා ඇති ඔයගොල්ලන් මේකට text එකක් add කරගන්න පුළුවන්. දැන් අපි මෙතන මේ add text box කියන එක open කරගමු. දැන් ඔයගොල්ලන් මෙතන පේනවා ඇති you paragraph text කියලා. අපි දැන් මේක ඔයගොල්ලන් කැමති තැනකට මෙහෙම අරගෙන යන්න පුළුවන්. ආයෙ ඔයගොල්ලන් මෙතන ඔයගොල්ලන් කැමති ටෙක්ස්ට් එකක් දාගන්නත් පුළුවන්.
මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න උදාහරණයක් විදිහට දාගන්නම්. ඔයගොල්ලන්ට පේනවා මම මේ මෙතන තියෙනවා. අපිට මේක ලොකු පොඩි කරලා ඕන විදිහකට හරවලා හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පෙන්වන්න මේක ලොකුට ඒ වගේ ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන්. මම දැන් ඒක අයින් කරගන්න. ඔයගොල්ලෝ මෙතනින් මේක අයින් කරගන්න. ඒ වගේ ඔයගොල්ලෝ මේ වගේ මේ ස්ටයිල් කොපි කරගන්නේ කොපි ස්ටයිල් කියලා තියෙනවා. ඒගොල්ලෝ ගත්ත දේ මෙතනින් පේස්ට් කරගන්න වගේ ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. මම දැන් මේක අයින් කරගන්න. හරි. දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේ ටෙක්ස්ට් කියන එක තේරෙන්නේ නැති කියලා. අපි දැන් මෙතන මේ බ්‍රෑන්ඩ් කියන එක ක්ලික් කරමු. බ්‍රෑන්ඩ් කියන්නේ ඔයගොල්ලෝ මෙතනින් මේ බ්‍රෑන්ඩ් කියන සෙක්ෂන් එකම බයි කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට සල්ලි තියෙනවා නම් බයි කර ගන්න පුළුවන් මේක. අපි දැන් මෙතන මේ අප්ලෝඩ්ස් කියන එක බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම මේකෙන් ඉස්සෙල්ලා එක දේවල් එඩිට් කරපු හින්දා මම අප්ලෝඩ් කරපු එක තියෙනවා. මම දැන් මෙතනින් ඔයගොල්ලන් මේකට ෆයිල් එක තියෙන ෆොටෝ එකක් වගේ දෙයක් කොහොමද මේකට අප්ලෝඩ් කරගන්න කියලා පෙන්නන්නම්. දැන් මෙතන තියෙනවා අප්ලෝඩ් ෆයිල් කියලා අපි එක ක්ලික් කරගමු. දැන් ඔයගොල්ලන්ට පෙන්නන ඇති මෙතන මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දා පික්චර් එකක් දාලා තිබ්බා. මේ තමයි මම ඔයගොල්ලන්ට පික්චර් එක පෙන්නන්න. පික්චර්ස් වලට ගිහින් දැන් ඔයගොල්ලන්ට පෙන්නන ඇති මෙතන තියෙනවා මගේ PC එකේ තියෙන පික්චර්ස් ටික. මම දැන් මෙතන මේ මගේ ලෝගෝ එක ක්ලික් කරගන්නවා. දැන් මෙතන අපි ඕපන් කියන එක දෙමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක මෙතනින් ඕපන් වෙනවා. මම දැන් පික්චර් එක මෙතන දාගන්න. දැන් ඔයගොල්ලන්ට පෙන්නනවා ඇති මේ පික්චර් එක මෙතන ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ පික්චර් එක drag and drop කරන්න පුළුවන්. නැත්නම් ෆයිල් එකකින් දාන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පික්චර් එක වැටුණා. දැන් අපි බලමු මෙහෙම මේක රයිට් ක්ලික් කරාම ඔයගොල්ලන්ට තියෙන දේවල් මොනවද කියලා මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේ කොපි කියලා තියෙනවා. ඔයගොල්ලෝ මේ ෆොටෝ එක කොපි කරගන්න ඕන. ඔයගොල්ලෝ මේ කොපි කරගන්න පුළුවන්. ආයෙ මෙතන කොපි ස්ටයිල් කියන එක කියන්නේ මේ ෆොටෝ එක තියෙන විදිහ ඒ වගේ දේවල් කොපි කරගන්න පුළුවන්. පේස්ට් කියන්නේ ඔයගොල්ලෝ කොපි කරගත්ත දේ මෙතන ප්ලේස් කරන්න පුළුවන්. ඩුප්ලිකේට් කියන්නේ මේ වගේම තව එකක් හදන්න පුළුවන් මේකට යටි. ඩිලීට් ගර්ඩ් කියන්නේ මේ තියෙන ෆොටෝ එක ඩිලීට් කරන්න. ලේයර් කියන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේක යටින් තියෙන ෆොටෝ එක උඩින් තියන්නත් පුළුවන් යටින් තියන්නත් පුළුවන්. මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට කරලා පෙන්නන්න. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න ඇති යටින් තියෙන ෆොටෝ එක උඩට ආවා. දැන් මාත් ඔයගොල්ලන්ට පෙන්නන්න. දැන් මෙතන තියෙනවා show alignment timing කියලා. ඒක ඔයගොල්ලන්ට thumbnail එකක් හදද්දී වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පහළට තියෙන දේවල් මේ ටික ඔයගොල්ලන්ට thumbnail එකක් හදද්දී අවශ්‍ය වෙන්නේ නැහැ. detach image කියන එක අපි දැන් ක්ලික් කරවමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ image එක ආයේ තිබ්බ විදිහටම ආවා. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ මෙතන tools කියන එකෙන් මොකද්ද කරන්න කියලා. මම හිතනවා මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්නා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. දැන් මේ tools වලින් අපිට කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මේ එක tool එක ගානේ කරලා පෙන්නන්නම්. මම දැන් මෙතන මේ draw කියන එක වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලන්ට ඕන size එක color එක ඒ දැන් ඔයගොල්ලෝ අඳින ඒ size එක වගේ දේවල් මේවා කරන්න පුළුවන්. marker එකකින් අඳිනවා වගේ පෙන්වන්න පුළුවන්. highlighter එකකින් අඳිනවා වගේ පෙන්වන්න පුළුවන්. මෙතන eraser එක තියෙනවා. මම දැන් මෙතන එකකින් ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම අඳින දේවල් මේක ඇඳෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අඳුනවා. මම දැන් මේක ආය අඳු කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට මෙතන වෙනනම් මේ shapes කියන එක මොකද්ද කරන්න කියලා. ඔයගොල්ලන්ට මෙතන මේ තියෙන කැමති shape එකක් කරගෙන ඔයගොල්ලන්ගේ thumbnail එක ලස්සන කරගන්න පුළුවන්. මම දැන් ඒක shape එකක් අරගෙන පෙන්නන්නම්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඩබල් ක්ලික් කරපු ඉඳලා shape දෙකක් ආවා. ඔයගොල්ලෝ මේ වගේ shape එක ඔයගොල්ලන්ට කැමති තැනකට ඇඩ් කරගෙන ඔයගොල්ලන්ගේ thumbnail එක ලස්සන කරගන්න පුළුවන්. මම දැන් ඊළඟ එකෙන් ඔයගොල්ලෝ මොකද කරන්න කියලා බලන්න. මේ lines කියන එකේ ඔයගොල්ලන්ට පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මෙන්න මෙතන මේ ෆොටෝ එකයි අර ෆොටෝ එකයි වෙන් වෙලා පේන විදිහට ඔයගොල්ලෝ මෙහෙම ලයින් එකක් අඳින්න ඕන කියලා. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕන මෙතනින් මේ ලයින් එකේ එක බිඳුවක් තියලා අනිත් බිඳුව මෙතනින් තියෙන එක. එතකොට ඒක ගානට කෙලින් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ලයින් කියන එක මොකද කරන්න කියලා. දැන් ඔයගොල්ලෝ මෙතන පෙන්නන්නේ නැති sticky notes කියලා මම දැන් එකක් අරගෙන පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ටෙස්ට් එකක් අරගෙන මේ වගේ පැත්තෙන් දාලා වගේ
සයිඩ් එකකින් දාලා මැදින් දාලා වගේ ලස්සන කරන්න පුළුවන් මේක. මම දැන් ඔයගොල්ලන්ට මේක පෙන්නපු හින්දා ක්ලික් කරනවා. දැන් මෙතන ටෙක්ස්ට් කියලා තියෙනවා. එතනින් ඔයගොල්ලන් කරන්න තියෙන අර මම මෙතන පෙන්නනවා වගේම ටෙක්ස්ට් එකක් දෙන්න තමයි. මම දැන් ඒක අයින් කර ගන්නවා. මෙතන තියෙන ටැබ්ලට්ස් කියන එක. ඒකෙන් ඔයගොල්ලන් මේ වගේ ටැබ්ලට් එකක් කරගන්න පුළුවන් මේ වගේ. ඔයගොල්ලන්ගේ කැමති විදිහකට මේවා කරගන්න පුළුවන්. ක්‍රොප් කරගන්නත් පුළුවන්. මේක ඔයගොල්ලන් පේනවා ඇති. දැන් ඔයගොල්ලන් මෙතනින් ඒක කරාම බලන්න පුළුවන්. මේ වගේ වැහෙනවා. මේ වගේ ඔයගොල්ලන් කැමති විදිහකට මේකෙන් හදාගන්න පුළුවන්. මම හිතනවා මම කියලා දුන්න දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. අපි දැන් බලමු මේකෙන් ඔයගොල්ලෝ හදාගත්ත thumbnail එක කොහොමද ඔයගොල්ලෝගේ PC එකට ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඔයගොල්ලෝ මෙතන තියෙනවා share කියලා එකක්. ඔයගොල්ලෝ share කියන බටන් එක ක්ලික් කරලා මෙතන download කියන එක select කරන්න. download කියන එක select කරලා මෙතන මේ PNG කියන එකටම දාලා මෙතන මොනවත් වෙනස් කරන්න එපා. ඔයගොල්ලෝ මෙතනින් download කියන එක දෙන්න. දැන් ඔයගොල්ලන් පේනවා ඇති අපි හදපු මේක download වුණා. දැන් ඔයගොල්ලන් අපි ඒක ක්ලික් කරලා බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන් පේනවා ඇති මම අර Canva වෙබ්සයිට් එකෙන් හදපු thumbnail එක මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඔයගොල්ලන් කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. මම නිකන් ඔයගොල්ලන්ට පෙන්නන්න තමයි මේක හදාගත්තේ. මම හිතනවා ඔයගොල්ලන් මම අද කියලා දුන්න දේවල් තේරෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.